මිනිසෙක් වුණත් හම්බුනොත් Tamanට හම්බෙන්නේ කර්මාන රූපවල. මගේ සංසාරේ හැටි කියලා හිත හදා ගන්න ඕන. බිරිඳ ගැන වුණත් බිරිඳ කෙතරම් නපුරු සැරපරුස වුණත් මිනිසයා හිත හදා ගන්න වෙනවා මම සංසාරේ කරපු දේවල් කියලා. රණ්ඩු වෙලා වැඩක් නැහැ. බොන එක ගැනත් කිව යුතුයි. බීමනාව කියන එක බීලා කට දෙපැත්තෙන් කෙල වැක්කිරිලා සිහි කල්පනාව නැතුව සභාවල් මැද මහා අශෝභන විදියට හැසිරිලා දැක්කේ නැද්ද ওই පහුගිය කාලේ මාධ්‍යවල ගියා රටේ නායකයෝ කෝට් ඇඳගෙන බීලා පණුව වගේ නටන හැටි ලැජ්ජයි. රටේ නායක නායිකාවෝ විදියට හිටපුවුන් බීලා නටන හැටි ලැජ්ජයි. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ බීපු මිනිස්සු ඒ බීපු පාප කර්මෙන් නිරේට කර්ම රැස් කරගන්නවා. ඊළඟ එක තමයි චිත්ත ශක්තිය උපදින්නේ නැහැ සංසාරේ ගොඩාක් සියදිවි හානි කරගන්නේ සංසාරේ බීපු අය. පුංචි දෙයින් ගොඩාක් හිතරි දෙන්නේ සංසාරේ බීපු අය. පොඩි ප්‍රශ්නේ දරා ගන්න බැරි සංසාරේ බීපු අය. ඊළඟට අමතරව තව කාරණාවක් තියෙනවා. තමන්ගේ බිරිඳට කරන අසාධාරණේ ඔය සියල්ල අතර අභිඹවල එනවා පාපයක් විදිහට. කොමක්ද බිරිඳට කරන අසාධාරණේ? සාමාන්‍යයෙන් බිරිඳක් වුණාම ඈ නාලා කියලා පිරිසුදු ඉන්න කැමති. හොඳට කොණ්ඩේ පීරලා ඉන්න කැමති. සෙන්ට් පවුඩර් ගාන්න කැමති. සුවඳ සබන් පාවිච්චි කරන්න කැමති. නියපොතු තොල් පාට කරලා ඉන්න කැමති. ඈ ලස්සනට ඉන්නවා. සුවඳ ගහගෙන ඉන්නවා. එහෙම ඉන්න ඈත් ළඟට එනවා බීපු මිනිසයා. කටකෙල පෙරාගෙන බීලා කල්පනාවක් නැහැ. ගන්ධසාරේ ගාන මිනිහෙක් එක්ක ඈට පවුල් කණ්ඩ වෙනවා. බීපු මිනිහෙක් බැඳගත්ත ගෑනු කෙනෙක් සංසාරික පව් ගෙවනවා. කසාද බැඳලා නැති දරුවෝ ඉන්නවනම් නුඹලාට මේ ආදරෙන් සෙනෙහසින් කියන්නේ බීපු එකෙක් නම් හොයාගන්න එපා. ඒකගේ රූපේට ධනෙට කලින් හොයන්න ඒක බොනවද කියලා. කාට කියන්නද බීපු මිනිස්සෙක් කවදාවත් තමන්ගේ බිරිඳගේ හිත තේරුම් ගන්නෑ. සිහි කල්පනාව නැහැ. ඊට පස්සේ ඒ පවුල් වල පව් උපදිනවා. අනාචාරය උපදිනවා. ඊට පස්සේ මේ දින පරිසරෙත් එක්ක අනාගතේ හැදෙන ළමයි බොද්දි අප්පාට පුළුවන් ද තෝ බොන්න එපා කියලා කියන්න? කෝ හයිය. තමන්ගේ දරුවෝ බේබදු දරුවෝ ටිකක් බිහි කරන්න කැමැත්තෙන් බොන මිනිහෙක් බැඳ ගන්න ඕන. නුවණ තියන අය මේ බණ අහනවා. ආද්දෙන් බොන කෙනෙකුට හිතෙනවා චී කියලා. මාත් එක්ක තරහ වෙන්නේ නැතුව බොන එක ගැන තරහ වෙනවා. ඊට පස්සේ නතර කරනවා. දැන් අවුරුදු 40ක් බීලා මෙයා නතර කළා. අවංකවම නතර කරනවා. අවංකවම නතර කළොත් අවුරුදු 40ක් බීපු පාපේ අර නතර කිරීම නැමැති කුසල් බලයෙන් වැහෙනවා. ඔන්න බුද්ධ ශාසනයේ පිහිට. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතීයති සෝ ඉමං ලෝකං පභාසේති අබ්බා මුත්තෝ චන්දිමා. ලෝකෙම එළිය කරනවා වලාකුලෙන් මිදුන සඳක් වගේ. ගෙදර එළිය නොවී තියන්නේ කොහොමද? ගම එළිය නොවී තියන්නේ කොහොමද? රට එළිය නොවී තියන්නේ කොහොමද?
වරදින් මිදුන මිනිස්සු නැති නිසා මේ ලංකාව අඳුරු වෙලා. හඳවල් නැති වෙලා. පැහැදිලිද? ඇයි මේ අකුසලින් වළකින්න කියන්නේ? චිත්‍රපටිය වගේ මරණ මොහොතේ මේවා පේනකොට ඔය බීප් ඒවයි ඔය ඔක්කොම පේන්න ගත්තොත් ඒ වෙලාවට හිත ඇතුලෙන් එනවා මං මේ වගේ වැළකුණා කියලා. මතක තියාගන්න වරදින් නැගී හිටිය අයටයි සුගතිය තියෙන්නේ. නිවන පවා තියෙන්නේ වරදින් නැගී හිටිය අයට. වැරදි කරන අයටයි දුගතිය තියෙන්නේ. ඔබ වැරදි කරන කෙනෙක් නම් ඔබ වෙනුවෙන් දුගතිය තියෙන්නේ. ඔබ වරදින් නැගී හිටියා නම් ඔබ වෙනුවෙන් සුගතිය තියෙන්නේ. ඒ උපදින සුගතියේ මේ වාගේ පින්කම් කරලා තියෙන අය මහානුභාව සම්පන්න වෙලා යනවා. සත්පුරුෂ දෙවිවරුන්ගේ ඇසුරට ලක් වෙනවා. සවම් පත්වලට ධර්මයේ වැහෙනවා. බලන්න පින්වත්නි, නුඹලාට මේ ධර්මයේ අහනකොට අවුරුදු 30 40 50 ගෙවුණා. සංසාරේ සත්පුරුෂයන්ගේ ඇසුර ප්‍රාර්ථනා කරපු නිසා දෝ අපිට පුංචි කාලෙම සත්පුරුෂයෝ මුණ ගැහුණා. අපේ කටට අරක්කු බෝතලේ එන්න කලින්, අපේ ඇඟිලි දෙකට සුරුට්ටුව බීඩියේ එන්න කලින්, පව් කරන ස්ත්‍රීන් වට වෙලා අපි දිහාට ඇස් හෙලන්න කලින් අපිව බේරගන්න සත්පුරුෂයෙක් මුණ ගැහුණා. මෙතන ඉන්න කී දෙනෙකුට හිතෙනවද? කී දෙනෙකුට හිතෙනවද අපිට තරුණ කාලේ හම්බුණා නම් මේ සංගරුවන අතර අපිත් යනවා කියලා? ඒ ප්‍රමාදය කාගේවත් වැරදක් නෙවෙයි, ඔබලාගේම වරදක්. වරදින් අත්මිදෙන්න ප්‍රමාද වෙලා, වැරදි හදාගන්න ප්‍රමාද වෙලා, පින් කරන්න ප්‍රමාද වෙලා, සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ප්‍රමාද වෙලා ලැබෙනවා. ඉක්මන් වුණොත් ඉක්මනට ලැබෙනවා. ප්‍රමාද වෙන්න එපා. අද මේ කටින බණ අහන වෙලාවේ මේ රැස් කරගත් අප්‍රමාණ පින් බලෙන් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මගේ වැරද්දක් හදා ගන්නවා කියලා. එතකොට අර පින් බලෙන් ඒකට ලොකු උපකාරයක් ලැබෙනවා. එතකොට නම් දුගතියක් නැහැ.